හරියට බතට ගානට වතුර තියෙන්නේ. මෙහෙම වුණොත් වැඩි වතුර අඩු කරන්න ඕනේ. කොච්චර වතුර දාලා වුණත් හාල් ටිකට මේ විදිහට ගානට මේ විදිහට මේ කෙලින් තියෙනවා නම් වතුර ගානට තියෙන්නේ බතට. මෙහෙම වුණොත් තමයි අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ වතුර වැඩි. සීමාවට වැඩිය වතුර වැඩි. ඕකේ. මේ එක ටිප්ස් එකක්. අනේ බත ගානට ඉතිලා තියෙනවා. වතුර දැම්මෙත් නෑ මොනවත් නෑ. දැන් මම මේ ලුණු ටෙම්පරාදුරේ කරන්න හදන්නේ මේ බත් එක උඩින් දාන්න. හදලි වල පෙන්නන්න. මේ බතර බත උඩින් දාන්න හදන රස. මේ ලුණු මිශ්‍රණය. මම ඒක හදලි වල පෙන්නන්න. මම මේකට කහ කුඩු ටුට්ටුකුයි ලෙමන් කුඩු ටුට්ටුකුයි දානවා. මේකට ලොකු මේ මිරිස් කරල් තියෙන්නේ. බෙල් පෙපර් කියන එක ඒක දැම්මත් රසයි. මේගොල්ලෝ කැමති නෑ ඒවට. ඒක නිසා මම මේක විතරයි දාන්නේ. හරිද? ඔය ගානට රන් පාට උනාට පස්සේ අරගෙන තෙල් චුට්ටක් වැඩිපුර මේව කරන්න බතට උරා ගන්න ඕන නිසා. දැක්කනේද හතුරු බත? ඒ කියන්නේ වතුර දැම්මෙත් නෑ මොනවත් නෑ. ගානට පදමට බතට තැම්බිලා තියෙනවා. අර විදිහට බලන්න. ඔයාලත් කැමති නම් ලයික් එකක් දාන්න.